අයිබෝවන් හැමෝටම අවුරුද්දකට වගේ අවුරුද්දකට වඩා වැඩි කාලයකට පස්සේ තමයි මේ අපි හම්බෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දක් විතර කාලයක් වීඩියෝ මුකුත් කරේ නෑ යම්කිසි ප්‍රශ්න ටිකක් නිසා. ඒ කියන්නේ ඇත්තටම ඉන්ටර්න් ප්‍රශ්න ඒ දේවල් නිසා අවුරුද්දකට වඩා වැඩි අවුරුද්දකට වගේ පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මෙතනින් එහාට ඉස්සරහන වීඩියෝ බලා ගන්න පුළුවන් වෙයි. මේ පැත්තෙන් තියෙන්නේ හග්ගල වනාන්තරේ. නැත්නම් හග්ගල රක්ෂිතය තමයි මේ පැත්තෙන් තියෙන්නේ. මේ වලට දැක ගන්න හම්බෙන්නේ හග්ගල රක්ෂිතය. ඉතින් මෙතන තියෙනවා කන්දේල අධ්‍යාපනික වනෝද්‍යානය. ඉතින් මේක කරන් යන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. අපිට අද ඇත්තටම හිතාගෙන ආපු විදියට ප්ලෑන් එක කරගන්න බැරුව ගියා. ඉතින් ඒක නිසා ඒ හදිසි තත් එක්ක කොහොම හරි මෙතන කන්ටැක්ට් කරගෙන මෙතන අද රෑ නවතින්න අවසර ගන්න පුළුවන් වුණා. ෆොරෙස්ට් එක හරහා තමයි ඔයගොල්ලෝ අවසර ගන්න ඕනේ. මෙතන කැම්පින් සයිට් කිහිපයක් තියෙනවා. යම්කිසි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හෝන් ප්ලේන්ස් යන්න බැරුව වුණා. කොහොම හරි වැස්ස තමයි ප්‍රධාන හේතුව. ඉතින් වැස්ස නිසා යන්න බැරුව ගියා. ඒක නිසා අද මෙතන නැවතිලා හෙට උදේම හෝන් ප්ලේන්ස් තොටුපළ කන්දර තමයි යන්න අයිඩියා එක තියෙන්නේ. කදිකන වහිනවා ආයි පායනවා. එළියට ගියාට පස්සේ ආයි ඩියුටි පොදයක් යනවා. කොහොම හරි යන්න දුන්නෙම නැහැ. ඒ කරලා හවස 4ට විතර කොහොම හරි මේ සයිට් එක කන්ටැක්ට් කරගෙන මේ කැම්පින් සයිට් එකට ආවා. ඉතින් හෙට උදේම නැගිටලා යන්න තියෙනවා තොටුපොළ කන්ද. තොටුපොළ කන්ද ගැන යන ගමන් විස්තර කියන්නම්. ඒත් එක්කම මේ දවස්වල තොටුපොළ කන්ද විශේෂ දෙයක් තියෙනවානේ. ඉතින් නෙළු බලන්නත් එක්කම තමයි අපි මේ තොටුපොළ කන්ද හයික් එක කරන්න ආවේ. ඉතින් ලොකු හයික් එකක් නෑ ඇත්තටම තොටුපොළ කන්දේ. මේ විශේෂයෙන්ම ටාගට් කරලා ආවේ නෙළු බලන්න. මොකද මේ පැත්තේ දැන් මේ නෙළු පීක් එකනේ යන්නේ. එතකොට නෙළු වල වැඩිම නෙළු ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ මේ තොටුපොළ ට්‍රේල් එකේ. තොටුපොළ කන්ද ට්‍රේල් එකේ තමයි ඉතින් වැඩිම නෙළු ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ. ආවේ පට්ටිපොළ පැත්තෙන්. පට්ටිපොළ පැත්තේ ඉඳන් ඔහිය පැත්තට තමයි දැන් යන්න තියෙන්නේ. ඒ යන අතරතුර තමයි තොටුපොළ ට්‍රේන් එක හම්බෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොම වෙයිද. රෑ කෑම එක හැදෙන ගමන් තියෙන්නේ. මේ බත් එක ලිපේ තියලා තියෙන්නේ. බත ඉදෙන ගමන් තියෙන්නේ තාම. දැන් රෑ 10ට විතර ඇති වෙලාව. සීතල එන්න වැඩි වෙනවා. ඉවසන්න බැරිම දැන ගහගත්ත ගිනි මැලයක් පොඩි. දරත් එදයි කොහොම හරි රත් කළා ගිනි මැලයක් ගහගත්තා. ඉතින් මේ දැන් පොඩ්ඩක් ගිනි මැලේ ගාව ගියමන් ඇරලා පොඩ්ඩක් රත් වෙලා ඊට පස්සේ රෑ කෑමත් අරගෙන නිදා ගන්න ඕන ටක් ගාලා. මොකද හෙට උදේම අපිට තියෙනවා ලොකු ගමනක් යන්න. මන් දැන් ඉන්නේ පට්ටිපොළ ඉඳන් ආවහම හෝටන් තැන්නට පිවිසුමේ. මෙන්න මෙතනින් තමයි පට්ටිපොළ පැත්තේ ඉඳන් ආවම හෝටන් තැන්නට ගන්න තියෙන. එතකොට මේ පැත්තේ ටිකට් කවුන්ට් එක තියෙනවා. මෙතන තියෙනවා ඉතින් පොඩි දැන්වීමක් දාලා ඕපන් ටයිම් එකයි. එතකොට ඇතුලේ කරන්න එපා දේවල් අනම්මනම් ටික මෙතන තියෙනවා. ඉතින් අපි යන් ඇතුලට ගිහිල්ලා තොටුපොළ කන්ද ට්‍රේල් එකේදී හම්බෙමු. තොටුපොළ කන්දේ දිගටම දැන් පොඩි දුරයි ආවේ. දිගටම
නෙළු තමයි තියෙනවට පේනද මේ වටපිට හැමතැනම නෙළු. මේ කට්ටිය නෙළු බලන්න ආවා වගේ නෙමෙයි. බලන්න මේ ගස් ඔක්කොම කඩලා දාලා තියෙන්නේ. තානේ කර ගස් ඔක්කොම කඩලා නේ. ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. අදත් සෑහෙන්න සෙනගක් ඉන්නවා. අදත් ලොකු පිරිසක් ඉන්නවා බලන්න. සෑහෙන්න පිරිසක් ඉන්නවා ඇවිල්ලා. ආවට කමක් නැහැ. මේක බලන්න අනිවාර්යෙන් එන්න ඕනේ. නමුත් මේ දේවල් රකින්න ඕනේ නේද? බලන්න තනි කරම කල්ලා දාලා විනාශ කරලා තියෙන්නේ ඔක්කොම. මල් කඩලා අතු කඩලා. ඉතින් තේරෙන්නේ නැහැ කියන්න. ඇයි එහෙම කරන්නේ කියලා. බලන්න මේ සම්පූර්ණයෙන් මේ ගස් අතු මේ ඔක්කොම කඩලා තියෙන්නේ. මේ තනි කරම අතු ඔක්කොම කල්ලා දාලා තියෙන්නේ. ඉතින් එන්න මේ ස්වභාව දාම විඳින්න එන්නේ. ඉතින් ස්වභාව දාම විඳින්න එනවා නම් ඒ ස්වභාව දාම රැකලා යන්න. ඒකට හානි කරන්න එපා. ඉතින් දැක්කාම එන අවුල්. මොකද මේ කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. එපා ඉතින් මේ දේවල් කරන්න. මොකද ස්වභාව ධර්මය විඳින්න එනවා නම් ස්වභාව ධර්මය රැකලා යන්න. එතකොට තමයි තව කෙනෙක් කියලා මේක විඳින්නේ. අතු කඩලා ගස් කරලා මල් කරලා ඒක විනාශ කරාම ආයි තව කෙනෙක්ට බලන්නත් නැහැ. සමහරට මේ දේවල් තහනම් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මූලික හේතුව ඒකනේ ලංකාවේ ගියාම ඒ තැන විනාශ කරලා එනවා. එතනින් එහාට ආයි ඒ තැන් වලට යන්නත් නැහැ. ඉතින් කොහොම හරි අපි යන් තොටුපොළ ට්‍රේල් එකේ යන ගමන් ඉන්නේ මේ නෙළු වසන්තය උදා වෙලා තියෙන්නේ. ඉතින් නෙළු වසන්තය බලන ගමන් අපි තොටුපොළ ට්‍රේල් එකේ යන්. සුදු පාට මේ තියෙන්නේ වැඩියෙන්ම නෙළු දම් පාටයි සුදු පාටයි නෙළු මල්. ඉතින් අන්න තියෙනවා පීක් එක. එහෙම නැත්නම් තොටුපොළ කන්දේ මුදුන. ඒ කියන්නේ අපි යන්න ඕනේ අන්න අතන තොටුපොළ කන්ද මුදුනට. ඉතින් මේ දිගටම බලන්න දිගටම නෙළු මල් වැවිලා තියෙන්නේ. ඒ කියන්නේ තොටුපොළ ට්‍රේල් එකේ පල්ලෙහා ඉඳන් මේ ට්‍රේල් එකේ උඩට යනකම් වගේ. උඩත් පේනවා මට අන්න අර හරිවල් වල උඩත් පේනවා. කැම් එකට පේන්නේ නැහැ යන ගමන් පෙන්නන්න. උඩත් පේනවා මේ නෙළු මල් වැවිලා තියෙනවා. ඉතින් මේ ට්‍රේල් මාර ලස්සන ඇත්තරම වෙනම ලෝකයක් වගේ. තොටුපොළ කන්දේ ට්‍රේල් එක ඉස්සරහා දිගටම පාර දෙපැත්තේ වගේ වටපිටාවේ හැම පැත්තෙම මේ කොහෙන් බැලුවත් මේ නෙළු මල් හැදිලා තියෙන්නේ. ඉතින් එන්න ඇවිල්ලා බලන්න. හැබැයි ඉතින් අනිත් අයටත් බලන්න ඉතුරු කරලා කොහොමත් වැඩි දවසක් තව තියෙන්නේ නැහැ නෙළු මල්. මේ නෙළු මල් ඔක්කොම පාර වෙලා යයි. ඉතින් යන්න බලන්න. පේනවද මේ ලොකේෂන් එක? view එක පේනවද? ඒ වගේම මේ පල්ලෙහා තනි කරම තියෙන නෙළු මල්. ඉතින් නෙළු මල් වලින් වැහිලා තියෙන්නේ මං හිතන්නේ දැන් නම් නෙළු මල් පොඩ්ඩක් අඩුයි. මේ උඩ කොටස නෙළු මල් ටිකක් අඩුයි සාමාන්‍යයෙන්. අර අහරටත් ඔක්කොම මෙතනින් බැලුවාම පල්ලෙ ඔක්කොම නෙළු මල් තමයි පේන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් මේ උඩ කොටසට උඩට එන්න නෙළු මල් අඩුයි. පල්ලෙහා එන පාර දෙකේ ගොඩාක් නෙළු මල් තියෙනවා. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි. මේ මාර්ගය ඔස්සේ උඩට ඒ වගේ තමයි සෑහෙන්න සෙනක ඇවිල්ලා ඉන්නවා නෙළු මල් බලන්න. තන්නේ මිනිස්සු ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. සෙනග ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ නෙළු මල් බලන්න. ඉතින් මේ ඔය ඔක්කොම සුදු පාට තියෙනවා. දම් පාට වගේ තියෙනවා. රෝස පාට රතු පහට තියෙනවා. ඉතින් එක જાතියේ නෙළු මල් ගොඩාක් පිපිලා තියෙනවා. මේ තොටුපොළ කන්ද ට්‍රේල් එකේ. ඉතින් බලන්න.
ඉතින් මේ උඩට එන්න හැදිලා තියෙන ගස් නිකන් බොන්සායි ක්‍රමයට වගේ. ඒ කියන්නේ බොන්සායි ගස් වගේ. කියන්නේ හරිම තද විදියට හැදිලා තියෙන ගස් තියෙන. ඒ කියන්නේ මොකද මේ හුලං පාරත් එක්ක මේ බලන්න මේ ගස්. එතකොට මේ ගහ මේ ඉතින් මේ මෙහෙට අධික හුලම් පාරක් එනවනේ. ඉතින් ඒ හුලම් පාරත් එක්ක මේ ගස් වලට ගොඩක් උස වැවෙන්න බෑ. මොකද ඒ හුලම් පාර සැරෙන් වැරෙන් වදින නිසා. ඉතින් මේ ගස් වල බලන්න මේ ගස් වල හැඩේ ස්වභාවිකව මේ හැම ගහක්ම වගේ හරිම අමුතු විදිහට යන්නේ බොන්සායි සිස්ටම් එකට තමයි ඇත්තටම හැදිලා තියෙන්නේ. මොකද ඒකට හේතුව අර මං කිව්ව හේතුව හුලං වැඩිකම තමයි. මේ හුලං වැඩිකම නිසා මේ ගස් කුරු ගස් විදියට තමයි ගොඩක් දුරට හැදෙන්නේ. මුල් පද්ධතිය ශක්තිමත් විදියට, කඳ පද්ධතිය ශක්තිමත් විදියට, ඊටා පොඩි වට, ඊටා කෙටි වට තමයි මේ ගස් හැදෙන්නේ. ඉතින් තව ඉස්සරහට යද්දී මම පෙන්නන්නම් තව ගස් ಜಾති කිහිපයක්ම. ඒ බොන්සායි විදියට හැදිලා තියෙන ගස් ඉස්සරහට යද්දී තව තියෙනවා. මම පෙන්නන්නම් ඉස්සරහට ගිහිල්ලා. මෙතනක් තියෙනවා. මේ බලන්න. මේ ඉතින් ගොඩක් ගස් ඒ විදියට තමයි හැදිලා තියෙන්නේ. ඉස්සරහට යද්දී තව දේවල් තියෙනවා පෙන්නන්න. එතකොට මේ තොටුපොළ කන්දේ විශේෂත්වය ඒ හැමදේම තොටුපොළ කන්ද උඩට ගිහිල්ලා මම කියන්නම්. දැන් ඉන්නේ තොටුපොළ කන්දේ උඩ. බලන්න තොටුපොළ කන්දේ උඩත් තනි කරම තියෙන්නේ මල්. තනි කරම මල් වලින් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගහ බලන්න. මම අර කිව්වේ ඒ වගේ ගහක්. බලන්න මේ ගහේ හැඩේ. ඉතින් මේ තොටුපොළ කන්දේ උඩත් සම්පූර්ණයෙන්ම මල් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තරම කියන්න වචන නැහැ. පුදුම ලස්සනක් තියෙන්නේ. තොටුපොළ කන්ද ට්‍රේල් එක යනකම් මං ඉන්නේ. බලන්න නෙළුමල්. උඩටම යනකම් නෙළුමල් ඉතින් තියෙන්නේ. යන පාරේ නෙළුමල් පිපිලා ඇත්තටම ලස්සනයි. මේ උඩ ප්‍රමාණයට වඩා නෙළුමල් තොටුපොළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න තැන වැඩි. බලන්න මෙතෙන්ට පේන view එක කොහොමද කියලා. තොටුපොළ කන්ද පීක් එක මේ තියෙන්නේ. මේ තමයි තොටුපොළ කන්ද පීක් එක. ඉතින් උඩත් හැමතැනම නෙළුමල්. ඉතින් මේ තොටුපොළ කන්දේ විශේෂත්වය නම් තොටුපොළ කන්දට තොටුපොළ කන්ද කියන්නේ හේතුව මේක පුරාවෘත්ත සහ ජනප්‍රවාද අනුව කියන්නේ මෙන්න මේ තොටුපොළ ස්ථානයේ මේ තොටුපොළ කන්ද කියන ස්ථානයේ මේ මුදුනේ රාවණ රජතුමාගේ දඬු මොනරේ බස්සපු තැන කියලා පුරාවෘතයේ සඳහන් වෙනවා. මේ පුරාවෘතයක් විදියට පැවතෙන දෙයක් මේ තොටුපොළ කන්දේ මුදුනේ රාවණ රජතුමාගේ දඬු මොනර නැවැත්තුවා කියන එක. ඉතින් මේ තොටුපොළ නවත්තන කන්ද තොටුපොළ කන්ද විදියට බට බැඳිලා තියෙනවා නම කාලයත් එක්ක. ඉතින් කොහොම නමුත් මේ කන්ද තමයි ලංකාවේ උස්සම කඳු වලින් තුන්වෙනියට තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනියට උසම කන්ද තමයි මේ තොටුපොළ කන්ද. හැමෝම හොයන් ඉන්නේ පීක් එක. ඉතින් මෙතන තමයි පීක් එකේත් එක්කම මේ වැස්සක් වගේ එනවා ඇත්තරම. ඉතින් මීදුම බාගෙන උලනුත් වැඩි සැරයි වැස්සක් වගේ එනවා. ඔක්කොම කලින් පල්ලයට වහින්න ඕනේ. මොකද ආපහු ගෙදර යන්න ඕනේ. වහින්න කලින් ආයි නිවෙස් බලා විතරක් දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අදට වීඩියෝ එක ඉවරයි. ආපහු අලුත් ගමනකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න.